හරි. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඝර්ෂණය සම්බන්ධව. 10 පන්තියේ පෙළ පොතේ තමා ඔයාලට මෙන්න මේ ඝර්ෂණය කියන පාඩම තියෙන්නේ. ඉතින් අපි අද ඝර්ෂණය කියන්නේ මොකක් වගේ එකක්ද? ඊට පස්සේ ඝර්ෂණයේ එක එක අවස්ථාවන් තියෙනවා. ඒවා කොයි අවස්ථාවන් කොයි විදිහට පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ ඝර්ෂණ බලය සීමා කරගන්න මොකද අපි කරන්න ඕනේ? ඊට පස්සේ ඝර්ෂණ බලය නැති වුණොත් අපිට මොකද වෙන්නේ? සහ අපි පොඩි ගානක් දෙකුත් හදලා බලමු මේ ඝර්ෂණය කොහොමද භාවිතා වෙන්නේ කියලා. ඉතින් එහෙනම් පොඩි වෙලාවකින් ඝර්ෂණය ඔක්කොම මතක් කරගමු. නෝට් එකක් මම දෙන්නේ නැහැ. ඔයාලට ෂෝට් නෝට් එකක් වගේ ගහගන්න පුළුවන්. මේක එක්තරා ක්ලාස් එකක් විදිහට දකින්න නැතුව අපි ඉක්මනින් ඝර්ෂණය ටික මතක් කරගෙන විභාගෙට ලෑස්ති වෙමු. එහෙනම් මම පටන් ගන්නවා ඝර්ෂණය කියන්නේ මොකක්ද? ඝර්ෂණයේ විවිධ අවස්ථා මොනවද සහ ඉස්සරහට තියෙන ඉතුරු ටික. එහෙනම් වැඩේට සෙට්. අපි ප්‍රායෝගික උදාහරණයකින් පටන් ගමු. ඔයා ඇවිදගෙන යනවා පොළොවක් මත. මොකද්ද? ඔයා ඇවිදගෙන යනවා පොළොවක් මත. ඔයා හිතන්න ඔයා ඇවිදගෙන යන්නේ වැලි පොළොවක් මත. වැලි කියන්නේ ගොරෝසු පොළොවක්. මම අදහස් කරන්නේ කාපට් පාරක තියෙන වැලි පොළොවක් ගැන නෙවෙයි. මම අදහස් කරන්නේ වැලි පොළොවක්. හිතන්න මෙන්න මේ වගේ වැලි පොළොවක්. වැලි කියන්නේ ටිකක් ගොරෝසු පොළොවක්. සහ ඔයා තවත් හිතන්න ඔයා ඇවිදින ඔයාලගේ ගෙදර තියෙන ටයිල් එකක් උඩ. මේක උඩ තව පවුඩර් වගේ මොනවද දාලා තියෙනවා කියලා හිතන්න. පවුඩර් ටිකක් දාපු ටයිල් එක. ටයිල් එක පවුඩර් උත් දාපු. එතකොට ඉස්සර කැරම් ගහද්දි මොකද වෙන්නේ? ටයිල් එක කැරම් ගහද්දිත් මොකද වෙන්නේ? අපි පුෂ්ඨය සුමට කරන්න දානවා පවුඩර්. ඒ දාන්නේ ඉක්මනට ලිස්සලා යන්න. ඒ කියන්නේ අපි එකකින් අවම කරන්නේ මොකද්ද? ඝර්ෂණය. හරිද? එතකොට අපි මෙන්න මේ රළු පොළවක් මත අපි දැන් ගත්තේ රළු පොළව versus ටයිල් පොළව. ඔයා හිතන්න ඔයා ඇවිදගෙන යනවා. ඔයා ඇවිදගෙන යද්දී ඔයා වැටෙන්න තියෙන වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මොන පොළව මතද? ටයිල් පොළව මතද? රළු පොළව මතද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඕනේ මෙන්න මේ ඝර්ෂණය කියන්නේ මේ අපි හුඟක් කට්ටිය හිතාගෙන ඉන්නේ මේ ඝර්ෂණය කියන්නේ එහෙනම් දැන් හිතන්නකෝ දැන් ඔයාලා අනිත් මාන ගත්තොත් එහෙම ඒ කියන්නේ මාන කියන්නේ ඔයාලා අනිත් ඒකකයන්. ඒ කියන්නේ හිතන්නකෝ දුර කාලය විස්ථාපනය ඔය වගේ ඒවා. ඒ වගේ එකක් නැතුව ඝර්ෂණය කියන එක ගත්තොත් එහෙම ඔයාලා හිතන්නේ ඝර්ෂණය කියන්නේ ඇත්තටම වැඩක් නැති දෙයක්. මේක වෙන අවාසිදායක දෙයක්. අපි මේ ඝර්ෂණය අඩු කරන්නත් දේවල් කරනවා. ඝර්ෂණයෙන් හින්දා එක දේවල් වෙනවා. ඉතින් ඝර්ෂණය ඇයි අපිට කියලා ඔයාලා හිතනවා. ඉතින් මේ ඝර්ෂණය අපිට ඕනේ වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී. හරිද? එතකොට මම ඒකෙන් මුලින්ම පටන් ගත්තා. එතකොට ඔයාලා හිතන්න ලේසි මොකක්ද මේක කරන්නේ සහ ඇයි අපිට ඝර්ෂණය ඕනේ වෙන්නේ කියලා. එතකොට ඔයාලා රළු පොළවක් මත යද්දී සහ ටයිල් පොළවක් මත යද්දී මේකේ ඝර්ෂණ බලය ඉතාමත් අඩුයි. නැත්තේ නෑ තියෙනවා. නැත්තම් ඔයාලට ඇවිද ගන්නත් බෑ. ඔයාලට මතක ඇති අර ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එක මතකද? ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එකේ එක එපිසෝඩ් එකක් තියෙනවා මට මතක විදිහට. ජෙරි දුවනවා අර මේවා සපත් දෙකක් මේ අයිස් සපත් දෙකක් පැලඳගෙන අයිස් මේකක් උඩ. අයිස් අර මතක ඇති මේ ෆ්‍රිජ් එකකින් ස්විච් එකක් එවුවට පස්සේ මුළු මේ ගෙදරම අයිස් වෙලා බිමත් අයිස් වෙලා ඔක්කොම වෙනවා. එතකොට ජෙරි දුවනවා මේ කිසිම අවුලක් නැතුව අර සපත් දෙක දාගෙන මේක මත. හැබැයි මේ වෙලාවකට ටොම්ගේ සපත් දෙකට ජෙරි පොඩි වැඩක් කරලා මේ ටොම්ගේ සපත් දෙක ගලවනවා. එතකොට මෙයා ඉස්සලා වැටෙනවා මේ පැත්තනේ. සමහරට මතකයි සමහරට දැන් ඉන්න කට්ටිය ඉතින් කාටුන් බලනවත් දන්නේ නැහැ. මේ ඒ හින්දා හරි අපි ඒක පැත්තකින් තියමුකෝ. ඒක වැඩක් නැහැ. නිකන් ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත් ටයිල් එකක් උඩ මෙහෙම යද්දි ලිස්සලා වැටෙන්න තියෙන chance එක වැඩි. එතකොට ඝර්ෂණ බලය කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. එතකොට ඝර්ෂණ බලය අපි ගත්තොත් එහෙම ඝර්ෂණ බලය අපිට ප්‍රායෝගික ජීවිතයේදී ගොඩක් උපකාරී වෙන දෙයක්. සහ අවාසිත් තියෙනව නැත්තේ නෑ. වාසිත් තියෙනවා. අපි බලමු මෙන්න මේ වගේ උදාහරණයක් අරගෙන මේ තියෙන්නේ මොකක් හරි පෙට්ටියක්. ඔයාලා හිතන්න මොකක් හරි පෙට්ටියක් මේ තියෙන්නේ පොළොව. මිනිස්සෙක් මෙතන ඉඳලා මේ පෙට්ටිය තල්ලු කරන්න උත්සාහ කරනවා. මේ පෙට්ටිය තල්ලු කරන්න උත්සාහ කරනවා. චිත්‍ර නම් කතයි ගණන් ගන්න එපා. මේ පෙට්ටිය තල්ලු කරන්න උත්සාහ කරනවා. මෙයා දැන් දෙනවා බලයක්. මේ පැත්තට දෙනවා එයා නිව්ටන් 10ක බලයක්. හැබැයි පෙට්ටිය නිශ්චලයි. මේ පෙට්ටිය දැන් අපි මෙහෙම කරලා තල්ලු කරනවා. ඔයාලා නිකන් ප්‍රායෝගික ජීවිතේ හිතන්න. ඔයා මොකක් හරි
මොනවා හරි දැන් හිතන්න දැන් O level ඉවරලා ඔයාගේ පොට්ටි ඔක්කොම අයින් කරන්න ඕනේ. ඉතින් ඔයා ඕක ටික ඔක්කොම එක පෙට්ටියකට දාලා ඔයා දැන් කාමරේ ඇතුලේ ගොඩ ගහලා තියෙනවා මේ පෙට්ටිය. ඊට පස්සේ අම්මා කියනවා එපා ඕක තියන්න අයින් කරන්න කියනවා. ඊට පස්සේ දැන් අපිට උස්ස ගන්නත් බෑ. තල්ලු කරන් තමයි යන්නේ. අපි මොකද කරන්නේ? බලයක් දෙනවා. තල්ලු වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? තව චුට්ටක් බලය වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඕන් චුට්ටක් නිකන් හෙල වෙනවා නොවෙනවා ගානට ඔන්න හෙල වෙනවා නොවෙනවා ගානට පෙට්ටිය දැන් ඔන්න තල්ලු කරනවා. අපි බලයක් දෙනවා. තාම හෙල්ලෙන්නේ නැහැ. හැබැයි එක අවස්ථාවක් එනවා හෙල වෙනවා නොවෙනවා මට්ටමට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඔයා බලයක් දෙනවා. හැබැයි දැන් ඔන්න මේ පෙට්ටිය නිශ්චලව තිබිලා චලනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයා තල්ලු කරන්න පටන් ගන්නවා. මෙහෙම කරලා තල්ලු කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔයාට අතට දැනිලා තියෙනවද? මේක දැනිලා නැත්නම් හොඳට ටෙස්ට් කරලා බලන්න. ඔයාලට පුළුවන් ප්‍රායෝගිකව පරීක්ෂා කරලා බලන්න. ඔයාලා මේ පෙට්ටිය අරන් ඉවරලා තල්ලු කරලා බලන්න කලින්ට වඩා ඔයාට පොඩ්ඩක් පහසුවක් දැනෙනවද කියලා බලන්න. කලින්ට වඩා ඔයාලට ලේසියි. තල්ලු කරන එක. ඒ ඇයි කියලා මම කියලා දෙන්නම්. ඒතකොට කලින්ට වඩා මේ දේ ලේසි වෙනවා මේ තල්ලු කරන්න. ඒ ඇයි කියලා මම දැන් කතාවේදී පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මම දැන් පෙන්නව ස්ටෙප් 3ක් ඔයාලට. පළවෙනි ස්ටෙප් එක මොකද්ද? චලනය වෙන්නේ නැහැ. චලනය නොවෙනවදී. ඊට පස්සේ මම මොකද්ද කතා කරේ දෙවෙනි ස්ටෙප් එක විදියට? චලනය වෙන්න පටන් ගන්න මොකද? ඒ කියන්නේ නිකන් චලනය වෙනවා නොවෙනවා මට්ටම වගේ. නොවෙනවා මට්ටම. චලනය වෙනවා නොවෙනවා මට්ටම. හරිද? එතකොට තුන්වෙනි එක චලනය වෙන මට්ටම. චලනය වේ. හරිද? එතකොට මෙන්න මේ තුන්වෙනි මට්ටමදී ඇයි ලේසි වුනේ? ඊට පස්සේ පළවෙනි මට්ටමේදී මොකද වෙන්නේ? දෙවෙනි මට්ටමේදී මොකද වෙන්නේ කියලා අපි එකින් එක සාකච්ඡා කරගෙන යමු. එතකොට මම මේක මකන්නම්. ඊට කලින් මම ඔයාලට කියලා දෙන්නම් මේක මොකද්ද මෙන්න මේ අවස්ථා තුන කියලා. එතකොට මම ඊට කලින් කියලා දෙන්නම් ඔයාලට මොකක්ද මෙන්න මේ පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාවට කියන නම් කියලා. එතකොට මෙන්න මේ චලනය නොවන අවස්ථාව චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැත්තම් මොකද්ද? අපි ගල් ගැහිලා ඉන්නේ. ස්ථිතිකයි. ස්ථිතිකයි කියන්නේ මොකද්ද? ගලක් වගේ ගල් ගැහිලා ඉන්නවා. යන්නේ නැහැ කොහෙටවත් යන්නේ නැහැ ස්ථිතිකව ඉන්නවා. හරිද? එතකොට මෙන්න මේ ඝර්ෂණ බලය තමයි ස්ථිතික ඝර්ෂණය. ඔන්න අපිට ටික ටික බලයක් දෙනවා. හැම දෙයක්ම වුණත් අපිට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද්ද? ඕනෙම දෙයක් අපිට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් එහාට මොකද්ද වෙන්නේ? අපේ සීමාව පනිනවා. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? අපි සීමාකාරී කියලා කියනවා. සීමාකාරී ඝර්ෂණය කියනවා දෙවෙනි අවස්ථාවට. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ස්ථිතිකයේ විරුද්ධ පදේ කියන්නේ මට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ආපු ප්‍රශ්න. එතකොට ස්ථිතිකයේ විරුද්ධ පදේ ඇවිල්ලා මොකද්ද? ගතික. ගතික කියන්නේ හෙල වෙනවා. ගතික කියන්නේ හෙල වෙනවා. දැන් හිටියා ගැම්මෙන් මේ හෙල වෙන්නේවත් නැතුව පුළුවන් දෙයක් කරපන් කියලා ටික වැඩි වුණා. ඊට පස්සේ සීමාවක් ආවා එපා වුණා. දැන් ඉතින් චලනය වෙනවා. ගතික ඝර්ෂණය. මේ නම් තුන ආපහු අමතක වෙන්න බෑ. මම දැන් ඔන්න මතක තියාගන්න ක්‍රමත් එක්ක කියලා දුන්නා. එතකොට මේ නම් තුන අමතක වෙන්න පුළුවන්ද? එතකොට මේ ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ස්ථිතික ඝර්ෂණ බලයේදී අපි නිකන් පොඩිවට ගාණක් හදලා බලමු කොහොමද ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි බලයක් දුන්නාම ස්ථිතික ඝර්ෂණ බලය කීයද? එතකොට අපි බලයක් දෙන්නේ නැති අවස්ථාවේදී ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ. එහෙම එකක් අපි සාකච්ඡා කරලා බලමු. එතකොට අපි පළවෙනි අවස්ථාව විදිහට බලමු ස්ථිතික ඝර්ෂණ බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම කිව්වා ස්ථිතික කියන්නේ හෙල වෙන්නේ නැති. ස්ථිතික. ඔන්න ඔයා පෙට්ටියක් තල්ලු කරනවා. මම ඔයාලට නිකන් කියලා දෙන්නම් මේක F සමානයි mu r කියන සමීකරණයෙන් ගන්න පුළුවන්. හරිද? මේක F කියන්නේ ඝර්ෂණ බලය. එතකොට මේ R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? එතකොට මෙන්න මේ mu කියන එක සීමාකාරී අවස්ථාවේදී ගතික අවස්ථාවේදී හරිද? සීමාකාරී අවස්ථාවේදී ගතික
සමතුලිත අවස්ථා ගතික ඝර්ෂණ අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ අවස්ථාවේදී මෙන්න මේ μ වල අගය වෙනස් වෙනවා. හරිද? එතකොට ඒක නිශ්චිත පොළවක් ගත්තම. ඒ කියන්නේ දැන් හිතන්න ටයිල් පොළවක්. ඊට පස්සේ නැත්තම් ඔයාලා හිතන්න මෙහෙම. දැන් මේ පෙට්ටිය ඇවිල්ලා වීදුරු. මේ පෙට්ටිය වීදුරු මේ පොළව ඇවිල්ලා ඔයාලා හිතන්න වැලි කියලා. මෙන්න මේ වීදුරු වැලි අතර මෙන්න මේ μ කියන අගය නියතයක්. හරිද? ඒ කියන්නේ ඒ අගය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ලෝක සම්මතයන්ගෙන් අරන් ඉවරලා ඒක අපිට අනිවාර්යයෙන්ම ගානක දෙනවා මෙන්න මේ μ වල අගය. එතකොට වීදුරු වැලි අතර මෙන්න මේ μ අගය දෙනවා. හරිද? එතකොට මෙන්න මේ μ අගය අපිට ගතික අවස්ථාවේදී සීමාකාරී අවස්ථාවේදී දෙකක්. හරිද? ඒක ගතික අවස්ථාවේදී සීමාකාරී අවස්ථාවේදී අගයන් දෙකක්. එතකොට ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට අපි නිකන් මෙතන හදලා බලමු මෙන්න මේ මම කියපු ස්ථිතික ඝර්ෂණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මම ඉස්සලා වගේම අර වගේ පෙට්ටියක් ගන්න. හරිද? මෙන්න ඉන්නවා මිනිස්සයා. මේ ඉන්නේ ඔයා. මෙන්න දැන් තල්ලු කරන්න හදලා. හරිද? ඔයා දැන් මේකට අත තියලා නැහැ. ඔයාට බලයක් නැහැ. ඔයා හිතන්නකෝ මේක කිලෝ 10ක් බරයි කියලා. කිලෝ 10ක් බරයි නම් බලය කීයද? අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව මම හිතනවා ඔයාලා දන්න නැති කියලා. 10 වතාවක් 10. මේ 10 කියන්නේ මොකක්ද? මේ 10 කියන්නේ මොකක්ද? මේ 10 කියන්නේ ස්කන්ධය. හොඳයි. මේ ස්කන්ධය. එතකොට මේක මොකක්ද? ගුරුත්වජ ත්වරණය. නැත්තම් ගුරුත්වාකර්ෂණ බලය කියලා මතක තියාගන්න. ගුරුත්වජ ත්වරණය කියලා මතක තියාගන්න ඕනේ. නැත්තම් ගුරුත්වාකර්ෂණ බලය කියලා මතක තියාගන්න ඕනේ දැනට. එතකොට මේක ඇත්තටම වගේ 9.8යි හැබැයි ඔයාලට ගණන් වලදී 10 කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක නිව්ටන් වලින් එන්නේ 100ක් නිව්ටන් කියලා. හරිද? එතකොට මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා 100ක් නිව්ටන්. හරිද? අභිලම්බ ප්‍රතික්‍රියාව කොච්චරක් තියෙනවද? 100ක් නිව්ටන් තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට මෙන්න මේ සමීකරණයට දාලා හොයාගන්න පුළුවන් μr දාලා මෙන්න μ වල අගය අපිට දෙන්න ඕනේ. අපි හිතමු μ වල අගය 0.5යි කියලා. කමන්න අපි 0.5යි කියලා බලමු. r වල අගය දෙන්න කීයද? 100. අභිලම්බ ප්‍රතික්‍රියාව 100. එතකොට මේකේ අගය නිව්ටන් 50යි. එතකොට මේ ආපු අගය මොකක්ද කියලා ඔයාලා පොඩ්ඩක් ගෙස් කරගෙන ඉන්න. මේ මම කියලා දෙන්නම් මොකක්ද මේ ආපු 50 කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට ඔන්න දැන් ඔයා ඉන්නවා. හරිද? ඝර්ෂණ බලයක් තියෙනවා 50ක් නිව්ටන්. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහෙටද? මේ පැත්තට ක්‍රියාත්මක වෙනවද? ඔන්න මම අදිනවා. මේ පැත්තට ක්‍රියාත්මක වෙනවද ඝර්ෂණ බලය නිව්ටන් 50ක්. දැන් අපි මෙහෙන් අදිනවා. මෙහෙන් තල්ලු කරනවා මේ පැත්තට. පොළවෙන් අපිට මේ පැත්තට බලයක් දෙනවා. අම්මට සිරි අපි තල්ලු කරන්න කලින් පෙට්ටිය යනවා. මරුනේ එහෙම වුණා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඝර්ෂණ බලය අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්නේ අපි තල්ලු කරන දිහාවට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට තල්ලු කරනවා නම් මේ පැත්තට. එහෙනම් අපි මේ පැත්තට තල්ලු කරන් යනවා නම් මෙහෙට. හරිද? අභිලම්බ බලය ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ අපි තල්ලු කරන පැත්තට විරුද්ධ පැත්තට. හරිද? එතකොට මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඔන්න දැන් ඔයා ඉන්නවා. හරිද? ඔයා දෙනවා නිව්ටන් අපි හිතමුකෝ ඔයා නිව්ටන් 10ක බලයක් දෙනවා කියලා. අපි දැන් මෙතන හොයාගත්ත ඝර්ෂණ බලය නිව්ටන් 50යි කියලා. හැබැයි ඔන්න දැන් අපිට නිව්ටන් 10ක බලයක් මෙතනින් හම්බ වෙනවා. හරිද? එතකොට අපිට මේ පැත්තට 50ක් නිව්ටන් ඝර්ෂණ බලයක හම්බ වෙනවා. ඔයාලා දැන් සංප්‍රයුක්ත බලය ඉගෙනගෙන තියෙනවා නම් මම සංප්‍රයුක්ත බලයටත් වීඩියෝ එකක් දාන්නම්. එතකොට සංප්‍රයුක්ත බලය ඉගෙනගෙන තියෙනවා නම් මේ පැත්තට තියෙන බල දෙකක් එකතු වුණොත් එහෙම සංප්‍රයුක්ත බලය මේ පැත්තට 20ක් නිව්ටන් කියලා ගන්නවා. හරිද? එතකොට මේ පැත්තට බලයක් තියෙනවා 10ක්. මේ පැත්තට නිව්ටන් 10ක බලයක් තියෙනවා. මේ පැත්තට නිව්ටන් 50ක බලයක් තිබ්බොත් සංප්‍රයුක්ත බලය කොහොමද එන්නේ කොහොමද? ඒකට මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරලා දාන්නම්. සංප්‍රයුක්ත බලය එන්නේ 40ක් නිව්ටන් මේ පැත්තට. අම්මට සිරි දැන් මරුනේ. මාර සීන් එක වෙන්නේ. අපි මේ පැත්තට නිව්ටන් 10ක් දීලා තල්ලු කරනවා. එහෙන් අපිට නිව්ටන් 40 නිව්ටන් 50ක් එනවා. සංප්‍රයුක්ත බලයක් ඇවිල්ලා අපි මේ පැත්තට තල්ලු කරලා පෙට්ටිය අපිව කඩාගෙන යනවා. එහෙම වෙන්න පුළුවන්ද? අම්මට සිරි වුණා නම් මාරු ඈ. එහෙම නැහැ. හරිද? එතකොට ඝර්ෂණ බලය අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්නේ යම් මට්ටමක් දක්වා. මොකද්ද? යම් මට්ටමක් දක්වා ක්‍රියාත්මක වෙන්නේ එකම අගයක්. එකම අගයක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි 10ක් දෙද්දි 10යි. එහෙමද? නැත්නම් අපි 10ක් දෙද්දි 50යි. එහෙමද? මුලින් කියපේ. අපි මේ පැත්තට 10ක් දුන්නොත්. හරිද? අපි මේ පැත්තට 10ක් නිව්ටන් දුන්නොත්
හරිද? මේ පැත්තට අපිට 10ක් නිව්ටන් දීලි වරලා එයා ඒක සමතුලිතව තියාගන්නවා. අපි තල්ලු කරනවා නිශ්චල චලනය වෙන්න දෙන්නේ නැතුව සම්ප්‍රයුක්තතාවයෙන් අපි මේ පැත්තට 10 නිව්ටන් දෙනවා. එයාත් මේ පැත්තට 10ක් නිව්ටන් පොළොව මගින් ඇති කරලා අපිට දෙනවා නිශ්චලතාවය. හරිද? එතකොට අපි නිශ්චලව ඒක තියාගෙන ඉන්නවා මේ බාණ්ඩේ. හරිද? ඔන්න අපි ටික ටික වැඩි කරනවා. 20ක් දෙද්දි දැන් මෙයා 20ක් වෙනවා. 30ක් වෙද්දි 30ක් වෙනවා. 40ක් වෙද්දි 40ක් වෙනවා. 50ක් වෙද්දි 50ක් වෙනවා. අන්න කී පොයින්ට් එක. මෙන්න මේ 50ක් නිව්ටන් කියන්නේ. මෙතන අපි අගයක් ආදේශ කරන්නේ මියු කියලා. මේ තියෙන අගය. එන්නේ අගය කියන්නේ සීමාකාරී අවස්ථාවේදී මියු අගය තමයි මේක. හරි. සීමාකාරී අවස්ථාවේදී මියු හි අගය තමයි මෙන්න මේක. හරිද? එතකොට යම් පෘෂ්ඨ දෙකක් අතර, හරිද? යම් පෘෂ්ඨ දෙකක් අතර තිබිය හැකි උප්පරිම ඝර්ෂණ බලය කීයද? තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඒ කියන්නේ රඳවගෙන තියාගෙන ඉන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය මෙන්න මේ 50. අපි 50න් එහාට 50.1ක් දුන්න ගමන් 50.1ක් නිව්ටන් දීපු ගමන් මෙයා මේ පැත්තට චුට්ටක් හරි චලනය වෙනවා. හරිද? තේරෙන්නේ නැති කියලා හිතනවා. අපි මෙතන 50.1ක් චුට්ටක් ඒ කියන්නේ 50.1ක් ඕනේ නැහැ 50. චුට්ටක්. හරිද? ප්‍රායෝගිකව බැරි වෙන්න පුළුවන්. හැබැයි 50.1ක් දිනුන ගමන් යන මේ ප්‍රායෝගිකව බැරි වෙන්න පුළුවන් කිය වාත ප්‍රතිරෝධය ඕමේව තියෙනවා. ඒවා හිතන්නවත් එපා මේ ගණන් හදද්දී. අපි දැනට හිතාගමු 50.1ක් දුන්නොත් බඩු වනිස් ආයෙට ඉවසන් ඉන්න බෑ යන. හරිද? එතකොට මේ පැත්තට 50ක් නිව්ටන් තියෙනවා. හැබැයි මොකද්ද මම කිව්වේ? හැබැයි. හරිද? F සමානයි μr මං කිව්වා මෙන්න මේ μ වල අගය වල මේක දැනන් යන එක හුඟක් හොඳයි. මෙන්න μ වල අගය ගතික අවස්ථාවේදී මොකද්ද? ගතික අවස්ථාවේදී වෙන අගයක්. හරිද? සීමාකාරී අවස්ථාවේදී μ වගේ වෙන අගයක් එක අගයක් වුණාට ගතික අවස්ථාවේදී μ වල අගය තවත් අගයක්. මේක අනිවාර්යයෙන්ම මෙන්න මේ 0.5ට වඩා අඩුයි. හරිද? එතකොට මෙන්න මේක 0.4 වතාවක් අපි ගමු 0.4 නැතුව අපි කීයද ගන්න? අපි ගමු 0.2 වතාවක් 100 කියලා. 0.2 වතාවක් කියලා ගමුකෝ. මේ මං 70 ගියන්ද දාන්නේ නෑ 70 ගියන් නෙමෙයි නෙවෙයි ඈ. පටල ගන්න එපා. මෙන්න මේක 0.2 අගයක් ගත්තාම 20ක් නිව්ටන් එනවා. හරිද? එතකොට ඔයාලට පේන්නේ මෙච්චර අඩු වෙන්නේ නැහැ. අපි 0.4ක් විතර ගමු මේ පොළොවට සාපේක්ෂව. තුන් නිව්ටන් 40ක් වෙනවා. හරිද? එතකොට නිව්ටන් 40යි මෙතන තිබ්බා 50ක්. අන්න දැන් මම අර මුලින් කිව්ව දෙයක් මතක් වුණාද? ඔයා පෙට්ටියක් තල්ලු කරගෙන යනවා. හැබැයි ඔයා තල්ලු කරන්න පටන් ගත්තට පස්සේ ඔයාගේ අතට සහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ ඔයා යොදන්න ඕනේ බලය අඩුයි. මෙන්න මේක තමයි තියරි පොයින්ට් එක. හොඳට මතක තියාගන්න. මේක ගෝල්ඩන් තියරි පොයින්ට් එකක් විදිහට මතක තියාගත්තත් කමන්නේ. හරිද? එතකොට ඝර්ෂණයේදී මම දැන් මෙතන හයිලයිට් වෙන්න පුළුවන් ගොඩක් දේවල් කිව්වා ඔයාලට. එතකොට ස්ථිතික ඝර්ෂණ බලයේදී මම කිව්වා අපි තල්ලුවක් දෙනවා නිව්ටන් 10ක. හැබැයි අපිට රියැක්ට් එකක් එනවා 10ක. එතකොට නිශ්චලයි. හැබැයි මම ඔයාලට හදලා පෙන්නුවා ගාන මෙන්න මේ සීමාකාරී අගයේදී. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙන අගයේදී ඝර්ෂණ බලය කීයද? මෙන්න මේ අගය. ඒක තමයි ඒ පොළවයි ඒ වස්තුවයි මේ තියෙන පොළවයි අතර තියෙන පුළුවන් උපරිම ඝර්ෂණ බලය. හරිද? උපරිම ඝර්ෂණ බලය එතකොට මෙන්න මේක. හරිද? එතකොට ඒ අගය 50ක් නිව්ටන් කියලා අපිට ආවා. ඒ ගත්ත උදාහරණෙත් එක්ක. හරිද? එතකොට ඊට පස්සේ අපි හොයලා බලුවා චලනයේ වෙද්දි ඝර්ෂණ බලය කොහොමද කියලා. එතකොට මම කිව්වා මෙන්න මේ μ වලගේ චලනයේ වෙද්දි වෙන අගයක් සීමාකාරී වෙද්දි වෙන අගයක් කියලා. එතකොට මම කිව්වා මේක ගෝල්ඩන් පොයින්ට් එකක් විදිහට මතක තියාගන්න කියලා. මෙන්න මේක අඩු වෙනවා චලනයේ වෙද්දි. චලනයේ වෙද්දි ඝර්ෂණ බලය අඩු වෙනවා. හරිද? එතකොට මෙතන පොඩ්ඩක් මෙතන මේ බලය ක්‍රියාත්මක වෙන්නේ ඝර්ෂණ බලයටයි යම් ආරම්භක ප්‍රවේගයක් ගන්න. යම් ආරම්භක ප්‍රවේගයක් ගන්න තමයි මේ බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒක දැනට ඔයාලට
වැඩක් නෑ ඒ ලෙවල් වලදී කියලා දෙන්න පුළුවන්. ඒ ලෙවල් සයන්ස් කරොත් ඔයිට වඩා ඇඩ්වාන්ස් විදිහට මේක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මම හිතනවා සීමාකාරී ඝර්ෂණ බලය, සොරි ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය තේරෙන්න ඇති කියලා. හරිද? එතකොට සීමාකාරී අවස්ථාව මේක මම මේ එකම කතාවෙන් ඔක්කොම ටික කියලා දුන්නා. මෙතන ගතික සමතුලිතය. හරිද? ගතික ඝර්ෂණ. එතකොට මේ ළමයා දැන් ඔන්න තල්ලු කරගෙන පාඩුවේ යනවා. හරිද? කාගෙන් අපබෑර මොකුත් නැහැ. එක මෙහෙමනේ අර අපි දෙයක් මෙහෙම එක ගැම්මෙන් ඔයාලට උනත් ඒක ජීවිතේට පාඩමක්. ඉතින් ඔයාලා එක ගැම්මෙන් දෙයක් ඒ කියන්නේ ලොකු එෆර්ට් එකක් දාලා එකපාරක් දෙයක් කරගත්තොත් ඊටු ටික ලේසියෙන් ඇදගෙන යන්න පුළුවන්. හරිද? එතකොට ඒක තමයි කියන්න තියෙන්නේ. එතකොට ස්ථිතික ඝර්ෂණ බලය මෙතන මම සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය තුනම කවර් කරලා දුන්නා. එතකොට ඊළඟට අපි බලමු මේවා ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා කොහොමද. හරි තව කියන්න අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලයේදී ඒක බලපාන සාධක ටිකක් තියෙනවා සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට මම නිකන් දැන් මේ සමීකරණය ඇතුලෙන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ සමීකරණය ඇතුලේ ෆිසික්ස් වලට මම ඉගෙන ගත්ත දෙයක් තමයි. හරිද? මේ සමීකරණයක් ඇතුලෙන් අපිට O level සමීකරණ ගොඩක් ඇතුලේ තියෙනවා. මේ සමීකරණයක් ඇතුලේ ඒකට බලපාන සාධක ටික අපිට ගන්න පුළුවන්. හරිද? මේක ඇතුලේ අපිට ගන්න පුළුවන් ඒක ලස්සන දෙයක් මේ අපිට ගන්න පුළුවන් මොනවද බලපාන සාධක කියලා. දැන් හිතන්න ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ. මම මේ කියලා දුන්නේ F සමානයි මොකක්ද R එක ඔයාලා මතකයි. F සමානයි අර මොකක්ද M එක වගේ යන්න mu R දෙක මොකක්ද කිව්වා. ඒක මතකයි ඔයාලට. හරිද? ඒකත් මතක නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ එතකොට මම මේ F කියන එක කිව්වා ඝර්ෂණ බලය කියලා. එතකොට අපි ඝර්ෂණ බලයට හරිද සීමාකාරී දැන් මේකටනේ අපි ආදේශ ගන්න සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක කියලා අහලා තියෙනවා. හරිද? එතකොට අපි මෙන්න මේව තනි කරගන්නවා. මේ කවුද? F. හරිද? F කියන්නේ කවුද? ඝර්ෂණ බලය. මෙතන විදියට නම් සීමාකාරී ඝර්ෂණ බලය තමයි. හරි. ඊට පස්සේ බලන්න එහා පැත්තේ පද මොනවද කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ R කියනක ඔයාලා දන්නවා. මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව බලපාන්නේ වස්තුවේ ස්කන්ධය මත. හොඳේ. අභිලම්බ ප්‍රතික්‍රියාව බලපාන්නේ වස්තුවේ ස්කන්ධය මත. හරි. ස්කන්ධය මත. එතකොට ස්කන්ධය කියලා එකක් තිබ්බොත් අපිට හරි කියලා ගන්න පුළුවන්. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව කිව්වොත් තමයි හොඳ මේක. හරිද? එතකොට මේ mu කියන එක අපිට මම කිව්වා mu කියන්නේ මොකක්ද? මේ mu කියන එක නියතයක් කියලා කිව්වා. එතකොට ඒක ගන්න නැද්ද? නෑ. මම කිව්වා මෙන්න මෙහෙම අදාළ පෘෂ්ඨ දෙකක් අතර නියතයක් විතරයි කියලා. ඔයා හිතන්නේ මෙතන වීදුරු නැතුව මෙතෙන්ට දැම්මා කියලා අයිස් කියුබ් එක. මෙතෙන්ට දැම්ම අයිස් කියුබ් එක. එතකොට මේකයි අතර mu වගේ වෙනගයක්. එතකොට මෙතන අයිස් වෙනකොට වීදුරුවක් තිබ්බොත් වීදුරුවයි මේ පොළොවේ අතර mu වගේ වෙනගයක්. එතකොට අදාළ පෘෂ්ඨ දෙකක් අතර විතරයි ඒක නියතයක් වෙන්නේ. හොඳේ. එතකොට මෙන්න මේ mu වගේ කියන එක හඳාපවතින්නේ මොකක්මද? පෘෂ්ඨයේ රළු ස්වභාවය මත. හරිද? ඔයාලට සිලබස් එකේ දීලා තියෙන්නේ එහෙම පෘෂ්ඨයේ රළු ස්වභාවය මත තමයි මෙන්න මේක රඳාපවතින්නේ. හරිද? ඒතර පෘෂ්ඨයේ රළු ස්වභාවය මතයි සහ අභිලම්බ ප්‍රතික්‍රියාව මත. ඊට අමතරව මොකක් දුන්නත් දෙනවා පාට මත. හරිද? වැරදි. ඊට පස්සේ දෙනවා වර්ගඵලය මත පෘෂ්ඨ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය මත. හරිද? වැරදි. පෘෂ්ඨ වර්ගඵලය මතවත් පාටක් ගඳක් සුවඳක් කිසිම දෙයක් මත රඳාපවතින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ පෘෂ්ඨයේ රළු ස්වභාවය මත. ඔයාලා පෘෂ්ඨයේ රළු ස්වභාවය මත කියලා ලියන්න ලොකු ඒවා ලියන්න එපා. පෘෂ්ඨයේ රළු ස්වභාවය මත සහ මෙතන ස්කන්ධය කියලා ලියන්නත් එපා. අභිලම්බ ප්‍රතික්‍රියාව මත කියලා ලියන්න. එතකොට ඔයාලට සම්පූර්ණ ලකුණ හම්බෙනවා. හරිද? ඒක තමයි මට කියන්න අමතක වෙලා තිබ්බේ. එතකොට අපි ඝර්ෂණ බලයේ ප්‍රයෝජන ටිකක් සහ අපිට ඝර්ෂණය අඩු කරගන්න පුළුවන් ක්‍රම මොනවද? ඝර්ෂණය අපිට සමහරක් වෙලාවට ඇත්තටම බ්ලැක් මාක් එකක් කියන්නේ එහෙම ලොකු බ්ලැක් මාක් කියන්නේ නෙවෙයි. සමහර අවස්ථාවල් වලදී අපිට ඇත්තටම ඝර්ෂණය අඩු කරගන්න ඕනේ අවස්ථා තියෙනවා. හරිද? එතකොට අපි ඝර්ෂණය අඩු කරගන්න ඕනේ අවස්ථා මොනවද? ඔයාලා නිකන් ප්‍රායෝගිකව හිතලා බලන්න නිකන් ඔයාලගේ ගෙදර බයිසිකලයක් තියෙනවා. හරිද? අපි ඕකට මොනවද දාන්නේ? ඔයිල් හරි, ග්‍රීස් හරි, ඕ මොන හරි ටිකක් දානවා. එතකොට මොකද වෙන්නේ? අර එන ශබ්ද බද්ද ටික එහෙම අඩු වෙලා යනවා නේද? හොඳ හිතන්න සිටි ගාලා චේන් එකේ ශබ්ද එනවා. හැබැයි ඔයිල් ටිකක් දාලා බලන්න. ඔයිල් ටිකක් දැම්මම ඝර්ෂණය අඩු වෙනවා. හරිද? එතකොට ඝර්ෂණය අඩු වීමෙන් අපිට මේ චේන් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. හරිද? ආයු කාලය නැසව යකඩනේ තියෙන්නේ. ඒ යකඩ අතර
එකට ගැටුනම ඒ යකඩ මොනවද වෙන්නේ? යකඩ නැති වෙලා යනවා, නැත්නම් යකඩ විනාශ වෙලා යනවා. ඒක අඩු කරගන්න අපිට ඝර්ෂණ බලයෙන් පුළුවන්. නැති කරගන්න නෙමෙයි, අඩු කරගන්න. හොඳයි. අඩු කරගන්න පුළුවන්. ඒතකොට එන්ජින් ඔයිල් එකක් දාන්නේ. එන්ජින් වාහනේට එන්ජින් ඔයිල් එකක් දාන්න. ඇයි? ඒක සුමට කරලා හොඳට ඝර්ෂණ බලය අඩු කරලා ඉවරලා එන්ජින් එකේ වීල්ස් ඊට පස්සේ චේන් යනවා නම් චේන් ඊට පස්සේ කෑලි බැල් ටික ඔක්කොම ලස්සනට රන් වෙන්න තමයි අපි මෙහෙම ඔයිල් එකක් දාලා සුමට කරන්නේ. හරිද? එතකොට ප්‍රායෝගික භාවිතා වෙන අවස්ථා ගත්තොත් එහෙම මේක අඩු කරන්න පුළුවන් අපිට ග්‍රීස් දාලා ඊට පස්සේ ඔයිල් වගේ දේවල් දාලා ග්‍රීස් දාලා අපිට අඩු කරගන්න පුළුවන් මේ ඝර්ෂණ බලය. ඊට පස්සේ අපිට පුළුවන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කැරම් බෝඩ් එකක් ගත්තොත් කැරම් බෝඩ් එකට අපි දානවා මොනවද? පවුඩර්. පවුඩර් හල්ලා ගහපු ගමන් වලේ. හරිද? වලේ මොකක්ද ඩිස්ක් එක වලේ ඉතින් ඉවරයි. හරිද? එතකොට පුයර කියලා කියන්නේ ඔයාලගේ මොනවද මන් දන්නේ නැහැ සිංහල වචන නම් පවුඩර් දාලා ඉවරලා අපිට සුමට කරගන්න පුළුවන් මේ පෘෂ්ඨය. හරිද? එතකොට ආයේ මොනවද නිකන් ඔයාලට හිතලා ලියන්න පුළුවන් දේවල් තියෙන්නේ. ග්‍රීස් යොදනවා පවුඩර් දානවා. ආයෙ වල දැකලා ඇති බෝල බෙයාරින් දානවා. මෙහෙම දැකලා ඇති. එන්න මෙහෙම තියෙන්නේ. කොල්ල නම් දන්නව. මේකෙන් මොකද්ද වෙන්නේ? මේකෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ රවුන්ඩ් මේව වෙද්දි වැඩි ගැටෙන්නේ නැහැ නේද? මේකයි මේකත් එක්ක ගැටෙන්නේ නැහැ නේද? මේ දෙක එකට තිබ්බොත් එමේ හිතන්නු. එන මවුල්. උතර මේකත් එක්ක වැඩි ගැටෙන්නේ නැහැ. එතකොට ෂේප්. හරිද? ගැටෙන්නේ නැතිකොට හොඳට කැරගෙනවා මේ. මං ගාව තිබ්බා මං පස්සේ දවසක පෙන්නන්නම් එහෙම වුණා. දැන් හොයන්න බෑ. කොල්ලෝ නම් දන්නවා මේ මොකද්ද මං කියන්නේ කියලා. ඔයාලා දන්නේ රේසර් කියන්නේද? රේසර් කියන්නේ රේසර්. රේසර් කියලා කියන්නේ බෝල බෙයාරින් කියන්න ඕනේ රේසර් දැකලා තියෙනවනේ අර මෙහෙම මැදින් ඇඟිල්ල දාලා ඉවරලා මෙහෙම කරකනකොට කරගන්නේ අන්න ඒවා හරිද එතකොට ඒ වගේනොත් ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන් හරිද එතකොට ඒව තමයි තියෙන්නේ ඝර්ෂණ බලය අඩු කරගන්න හරිද ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් නිකන් අත් හදා බලන්න මේ ගෙදර ටයිල් එකක් තියෙනවා නම් මේ පවුඩර් ටික කලලා ඇවිදලා බලන්න පුළුවන් මේ කොහොමද ඝර්ෂණය අඩු වෙන්නේ කියලා. මට බනින්න එපා ඊට පස්සේ මේ එතකොට ඒවා තමයි ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන් ක්‍රම. එතකොට ඝර්ෂණය අපි ප්‍රායෝගිකව යොදා ගන්න ක්‍රම මොනවද? ඒ කියන්නේ ඝර්ෂණ බලය ප්‍රායෝගිකව පාවිච්චි වෙන තැන්. හොඳට මතක් කරලා බලන්න. ඝර්ෂණ බලය ප්‍රායෝගිකව මතක් වෙන තැන්. ප්‍රායෝගිකව භාවිත වෙන තැන්. සෙරෙප්පුවක් තියෙනවා මෙන්න මෙහෙම සෙරෙප්පුවක්. ෆුල් ෆ්ලැට්. හරිද? දැන් මෙහෙම තියෙනවා. මට අඳින්න නම් බෑ. මෙච්චරයි තියෙන්නේ. මේක නිකන් ග්ලාස් එකක් වගේ. මට සිරි. කකුල තිබ්බ ගමන් බිම. කකුල තිබ්බ ගමන් මෙහෙම ලිස්සලා ගිහලා බිම. හරිද? එතකොට පාවහන් හදනකොට පාවහන් කම්පැනිස් වලින් මම හිතන්නකො DSI පොල් ගහලා කරන DSI. දානවා මෙහෙම සුපිරි මේවට රටා ටිකක් දාලා මෙහෙම පොඩි කට්ටයක් දාලා රටා ටිකක් දාලා දෙනවා ඔයාලට අම්මට සිරි ලස්සනට තමයි මෙයාලා මේ දෙන්නේ මේක පිටපතවල ලස්සන මේක තමයි ගන්න ඕනේ ඉරි තියෙනකොට කැතයි මම ගන්නවා සුමට දෙකක් ඉරි නැති එකක් කිව්වොත් හබස් හරි එතකොට මෙන්න මේ පාවහන වල කට්ට කපලා තියන්නේ ඝර්ෂණ බලය වැඩි කරන්න. එතකොට ඔයාලා පොළවට තිබ්බට පස්සේ ඝර්ෂණ බලය වැඩි වෙනවා. විශේෂයෙන් වැස්ස දවස් වලට ඒක නම් හුඟක්ම රෝද වලට බලපන්නේ. ඔයාලා හිතන්න මෙන්න මෙහෙම රෝදයක් තියෙනවා මෙන්න මෙහෙම කට්ට නැති රෝදයක්. සමහර බයික් වලින් තියෙනවා මම දැකලා තියෙනවා. මේ කට්ට නැති රෝද තියෙන බයික් තියෙනවා. හරිද? එතකොට ඒවා ඇත්තටම එනේව නෙවෙයි මේ පැදලා ගෙවිච්ච ඒවා. එතකොට වැස්ස දවසට මොකද වෙන්නේ? උටස්නේ. බ්‍රේක් පාරක් අල්ලපු ගමන් විසි වෙලා මීටර 100ක් විතර ඈතට විසි වෙලා ගිහිල්ලා ලිස්සලා ගිහලා වැටෙනවා. එතකොට මේක වෙන්නේ මොකද්ද? මෙන්න මේකේ මේ ටයරේ මෙන්න පිටින් හැදෙනවා වතුර ලේයර් එකක්. මේ වතුර ලේයර් එකත් එක්ක ඝර්ෂණ බලය හුඟක්ම අඩු වෙලා ගිහිල්ලා ලිස්සලා ගිහලා වැටෙනවා. හරිද? එතකොට මේක අඩු කරන්න තමයි අපි මෙන්න මේ වාහනේ ටයරේ කට්ටයක් කපන්නේ මෙහෙම. ඔයාලා දැකලා ඉතින් කට්ටයක් කපලා දෙනවා මෙන්න මෙහෙම. ඒකෙන් වෙන්නේ මෙන්න මේකට වතුර පීචනවා මෙතනින් එළියට යනවා. හරිද? එතකොට වතුර රැඳෙනවද පොළවයි
ටයරේ අතර වතුර රැඳෙනවද? වතුර ලේයර් එකක් තියෙනවද? එතකොට තියෙන්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. විසි වෙලා අයින් වෙලා යනවා. එතකොට ඝර්ෂණ බලය වැඩි වෙලා වාහනේ ඉස්සර යන එක අවම කරනවා. මේක බයික් වල විතරක් නෙමෙයි අනිත් වාහන වල පොදු කාරණාවක්. එතකොට ඔය තමයි ප්‍රායෝගිකව භාවිත වෙන අවස්ථා. ඇවිදිනකොට අපිට භාවිත වෙනවා. එතකොට වල පොතේ දීලා තියෙනවා ඇවිදිනකොට සහ වාහන වල කට්ට පාවිච්චි කරද්දී කට්ට කපලා තියෙනවා ඝර්ෂණ බලය වැඩි කරගන්න කියලා. ආයෙ තියෙනවා තිරිංග කියන්නේ බ්‍රේක් ගත්තොත් එහෙම බයිසිකල් වල තියෙන ඔයාලා දැකලා ඇති මේ ෆුට් සයිකල් වල නම් ෆුට් සයිකල් වල මෙච්චර මට මේ මදින්න බෑ මම චිත්‍ර කරපු මිනිස්සු නෙවෙයි කැතයිනේ මේ එතකොට ෆුට් සයිකල් වල තියෙනවා මෙන්න මෙහෙම බ්‍රේක් සිස්ටම් එක මම මේක මේ තියෙන විදිහ නෙවෙයි අදින්නේ මේ පැත්ත මෙහෙම රෝදේ සෙට් වෙන පැත්ත මේ ඉඳලා තියෙන්නේ ඒක වල දැකලා රබර් මේ මෙච්චරක් විතර ගෑල්ලා රබර් ෆුට් සයිකල් එකේ බ්‍රේක් ගහුවට පස්සේ මේ රිම් එක දිගේ ගිහිල්ලා ඉවරලා මේක වදිනවා. හරිද? එතකොට මේ රබර් එකෙත් මෙන්න මේ වගේ කට්ට කපලා තියෙනවා. ඒ කට්ට ගෙවිලා ඒක අයින් වුණාට පස්සේ අපි අලුත් මෙන්න මේ වගේ රබර් කෑල්ලක් මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල දාන්න. නේ? එතකොට ඒකනොත් කරන්නේ ඝර්ෂණය වැඩි කරලා අපි තිරිංග ඇල්ලුව ගම ඒකත් එක්ක ඝර්ෂණ බලය ඇති කරලා රෝදේ නිශ්චල කරන්න උදව් කරනවා. එතකොට අලුතෙන් ඇවිල්ලා තියෙන වාහන වල නම් මෙන්න මෙහෙම සිස්ටම් එකක් තියෙන්නේ. ඩිස් බ්‍රේක් කියනවා මේ මෙතනින් තියෙනවා ඩිස්ක් එක මේ දෙපැත්තෙන් තියෙනවා මේවා යකඩ මේ මේකත් යකඩ මේ රෝදේ දැකලා ඉතින් බයික් වල ඉස්සරහ රෝදේ බලන්න අලුතෙන් ඇවිල්ලා තියෙන බයික් වල ඉස්සරහ රෝදේ බලන්න මේ යකඩ ප්ලේට් එකක් වගේ තියෙනවා කොළු නම් ඔය ගොඩක් දන්නවා එතකොට මෙතන තියෙනවා පිස්ටන් දෙකක් මෙන්න මේ පිස්ටන් දෙක මෙහෙම මෙහෙම මේවා කරනවා මේක මෙහෙම තද කරාම මේකට ගිහින් හිර වෙනවා ඊට පස්සේ රෝදේ කැරගෙන ස්පීඩ් එක අඩු වෙනවා එතකොට එතනත් කරන්නේ ඝර්ෂණ බලය අඩු කරන එක එතකොට ඔයාලා දැන් අර කලින් හිතන් හිටියා ඝර්ෂණ බලය කියන්නේ හෙන්නම ඇණයක් හෙන පිකාරයක් ඝර්ෂණ බලය නැතුව වැඩක් කරනවා තිබ්බනම් සුපිරි කියලා දැන් මේ මත ඔක්කොම ඉවරයි එතකොට ඝර්ෂණ බලය නැත්තම් අපිට ප්‍රායෝගික ජීවිතේ ගොඩක් දේවල් කරගන්න බෑ ඝර්ෂණ බලය අඩුම තමයි ඇවිද ගන්නත් බෑ හරිද එතකොට ඝර්ෂණය සම්බන්ධව මම හිතනවා සුපිරි විග්‍රහයක් හම්බෙන්නේ නැති කියලා මම හිතන්නේ සාමාන්‍යයෙන් පැයකට අඩු වෙති මේ වීඩියෝ එක. එතකොට අපි බලමු ඊළඟ පාඩමට ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයාලට කලින් කරලා ඕනි. සහ ඔයාලට අමාරු පාඩම් මොනවද කියලා අපි මේ වගේ ක්ලාස් මෙතඩ් එක නැතුව නිකන් ආතල්ලගේ කතා බහක් කරලා මේ වැඩේ ගොඩ දාගමු. එතකොට නිකමට ගණන් ටිකක් හදන්න ගණන් හදලා දාන්න එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම යටින් නම්බර්ස් දාන්නම් ඒ නම්බර් එකට කතා කරලා මැසේජ් එකක් දාලා අහන්න කතා කරන්න වෙලාවක් නැහැ මැසේජ් එකක් දාලා WhatsApp නම්බර් එකක් දාන්නම් ඒකෙන් ගැටලු තිබ්බොත් අහන්න සහ ඉස්සරහට ඔයාලට වෙන්න ඕනේ පාඩම් මොනවද ඊට පස්සේ මොකද කරන්න කියලා කියන්න ඔයාලගේ WhatsApp group එක link එකක් දාලා තියෙනවා ඔයාලට ඒකටත් add වෙන්න පුළුවන් එතකොට අපිට පුළුවන් daily ඔයාලගේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳ ගන්න. එතකොට එච්චර තමයි අදට එහෙනම් හැමෝටම O level හොඳට කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳට පාඩම් කරන්න. තව ටික කාලයක් තියෙන්නේ. එහෙනම් මේ ගේම ගොඩ දාලා ඉවර කරන්න. ඔක්කොටම ජය වේවා.